එක හාමුදුරුවෝ මේ ලංකාව විනාශ කරන්න පාදක වෙච්ච කණ්ඩායම වල. මේ ලංකාව හැදුවේ කවුද? ලස්සනට හැදුවේ මිහිඳු හාමුදුරුවෝ. දේවානම්පිය තිස්ස මහ රජුගේ දවස ලංකාවට ඇවිල්ලා. ඒ මිහිඳු සංස්කෘතිය මත ගොඩ නැගුවා ලංකාව. භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත රජුරෝ නිහතමානී කොට බෞද්ධ සංස්කෘතිය අනුව රජවරු මේකේ රාජ්‍ය කරලා මේක ලෝකේ උතුම් රට කියන තැනට ගෙනාවා. ඒ සංස්කෘතිය ආපු අපේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට මිහිඳු හාමුදුරුවන්ට ගරු කළේ නැහැ. ධර්මයට ගරු කළේ නැහැ. ඒ නිසා භික්ෂුවගෙන් වෙන්න ඕනේ කාර්ය භාරය ගිලිහිලා ගියා. ඕකුතේ අපිට පේන්නේ නැතුව නිකාය තුනයි. අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, සියන් නිකාය. පාර්ශ්ව 60යි. අමරපුර නිකාය 20 ගානක්ද කොහෙද තියෙනවා? සියන් නිකායේ තායක් 12ක් තියෙනවා. රාමඤ්ඤ නිකායේ තියෙනවා. මෙහෙම බෙදිලා කෑලි වලට බෙදිලා ගියා. සමගිය බලය වේ. දැන් කාටද කියන්නේ? මේ ඔක්කොම කැඩුවේ ඇයි? පෙරේතකමට. බලයට, ධනයට, පෙරේතකමට. මහලකමට ආය වෙනම බලයක් ඕනද? වෙනම ධනයක් ඕනද? මොනවද හම්බෙන්නේ නැත්තේ? මෙවුන්දලා බඩ ගගා පූජා කරනවා. ඔයාලා මොනතරම් පවුද කියනවනම් අපි මොනතරම් පින්ද කියනවනම් ඔයාලා හම්බ කරලා ගෙදරට ගෙනල්ලා දෙන එකෙන් උඹට උදේට හම්බෙන්නේ සම්බෝලයි බතුයි. ගිලින්ද පුළුවන් නම් ගිලපිය බැරනම් නිකන් ඉඳපිය. ආන්දරවන්ට උදේට කිරියෝදී පොලොස් සම්බෝලයි අලබැදුමයි එහෙම නැත්නම් තවත් මොන හරි කටගැස්මයි මැල්ලුමයි මෙව්වා කො සුවඳේ බෑ. ලෝකාත පූජා කරපන්. ඕ පූජා කරපන් කියලා කියනවා. කොච්චර නම් වාසනාවක් ඇති එකක්ද බලන්නකො ලැබී ගත්තේ. මේ අනන්ත දුක් විඳලා ඇහැට පේනවා මේ මිනිහා ගොඩාක් දුක් විඳලා මේක හම්බ කරන්න කියලා. හැබැයි ඌට නෑ. ඒකට මේ පින්කඳ වැඳලා පසංග තියලා වැඳලා අපේ හාමුදුරනේ වළඳන්න ඕන. නිරෝගී වෙන්න ඕන. කියලා දීලා ඕන් තියනවා වෙලා මිනිහට එහෙම කියන්නේ ඕන් තියනවා වෙලා බෙදා ගන්න. අය දීලා ගන්න දවසක් උඹලා මතක් කරපළ. අම්මා මුත්ත කාලේ ඕව හම්බෙන්නේ. ඔකට හේතුව තමයි අපි පුතේ බෞද්ධ කිව්වට අපි සිංහල කිව්වට අප හෙළ සංස්කෘතියේ කිව්වට බොරුවක් විතරයි. ඒවට අනුගත වෙලා නැහැ. ඒවා මත ගමන් කරන්නේ නැහැ. ඒවා ප්‍රතිපත්තිගරුකව රැකලා නැහැ. ඒ නිසා ලෝකයේ ඉදිරියේ රඟපෑමක් පමණක් තියෙනවා. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිසිලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කොලම්. ඔයාලා ගැන ලියලා තියෙන්නේ මේ ඊරියම ඉන්න මිනිස්සු ගැන
දැනට අවුරුදු 800කට 900කට එහාදී බලන්නකො මේ මිනිස්යාගේ දෘෂ්ටි 2025 වෙනකොට ඊරියම් ඉන්නේ මේ මෙහෙම જાතියක් ඉන්නේ කියලා ලියන්න. එහෙම જાතියක් නේද ඉන්නේ? දැන් මේ කියපු જાතිය නෙමෙයි ඉන්නේ. කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලා අබරණ රිසිලස සරසොම් පාලා ගියවැනි බහු රූ කෝලා. බහු කියන්නේ බොහෝ. රූ කිව්වේ චරිත. කෝලම් කිව්වේ රංගපානවා. බොහෝ චරිත රංගපාලා මැරිලා යනවලු. දැන් ඔයාලා අද උදේ ඉඳලා කීයක් රංගපෑවද බලන්නකො මේ වෙනකොට. දැන් මේ වෙලාවේ රංගපාන්නේ මොන චරිතද? ධර්ම ශ්‍රවණා විලාසී උපාසක උපාසිකා චරිතේ. තුස්නීම් භාවේ කිසිම කතාවක් බහක් නැතුව වෙන ක්‍රියාකාරකම් සියල්ලම නවත්තලා ධර්මයේ ශ්‍රවණය කිරීමේ පෙනුම තියෙනවා නේද? ඔබ දැන් එහෙම පෙනී හිටිනවා. බණ ඉවර වෙච්ච ගමන් නරිගාන නාට්‍යයේ නරියට ඇඳපු ජයසේනයා වගේ. මේ ඊයේ සිල් ගත්ත මේ මෙවුන්දලා ගෙදර ගියාට පස්සේ මේ කොහොමද පෙනුම? ලේලිව කාපු ගෑනු මෛත්‍රියෙන් අරකි දිහා බැලුවද? නැන්දම්මව කාලා ඉන්නකම් වද දීලා මරාපු. දැන් ওই නාකි හං ඇකිලිච්ච උන්දලාට නැන්දම්මලා හිටියානේ. ඒ නැන්දම්මලා හිටපු කාලේ ඒ ලොක්කිලාට දීපු වද. දැන් මේකි නැන්දම්මා. දැන් මේකි කනවා. දැන් මේකි කනකොට තමයි ඒ ටික දැනෙන්නේ. අයියෝ මම කොල්ලට හම්බෙලා ඉන්නේ යකින්න. එතකොට මෙවුන්ගේ මිනිහගේ අම්මාට මේ යකින්න කාලේ සලකපුවා පේන්නේ බෑ. මං කරපු අපරාධේ මේ මට පරිසම් දීලා දෙන්න. උඹලා පොත්තට බලපල්ලකෝ. උඹලා ගෑණි උඹලා අම්මයි කොහොමද ඉන්න ගමන? ප්‍රීතිය ප්‍රීතියම ඉන්නවද බලපල්ලා කොහොමද? එහෙම ඉන්නවා. ඒක දුර්ලභ කාරණාවක්. දුර්ලභ කාරණාවක්. ගමේ හැටියට නම් ඉන්න විදිහක්ම නැහැ. ගමේ නමේ හැටියට. නමුත් මන් දන්නවා ඔබට එහෙම ඉන්න බැරි වෙන මොකක්වත් නිසා නෙමෙයි. ගුණ ධර්ම නැහැ. සාර ධර්ම නැහැ. බෞද්ධ දර්ශනේ ඉගෙනගෙන නැහැ. ඒ නිසා මං අද පොඩි වචනයක් තමයි පැහැදිලි කරන්න හදන්නේ. පොඩි නෑ. වචනේ කෙටි. මේ මුළු ලෝක ධාතුවම පුතා මේ වචනයට නතුයි. මේ මුළු ලෝකයම මේ වචනය ඇතුළේ තියෙනවා. ඒ වචනයට අනුගතව ඔබට යම් අවබෝධයක් මේ මානව ලෝකය ගැන මානවයා සත්වයා මෙරි ඉපදී යන සසර ගමන පිළිබඳව ඒ අනන්ත දුක් සහිත සංසාර ගමන ජයගන්නේ කෙසේදයි කියන එක පිළිබඳව ලෞකික ලෝකයේ තුල කාටවත් කරදරයක් නැතුව ණය නැතුව බය නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා සතුටින් නිවන් දක්නාතුරු පින් කුසල් වඩන බෝසත් චරිතයක් හදන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ වචනේ තියෙනවා. ඒක තමයි හේතුඵල වාදය.
පටිච්ච සමුප්පාද දේශනාව.